Hi guys. එන්න අපි කම්මැලි කමේ වැට්ටයමු. ඉතින් දවස් 10කට පස්සේ ඉස්සෙල්ලම වැට්ට යන දවස. ඒක හන්දරියක් කම්මැලි. අනික මෝර්නින් ෂිෆ්ට් එක. ඉතින් ඔක්කොම කලින් කඩචෝරු ටිකක් ගත්තා කන්න කියලා. ඒ ටිකත් අරගෙන යමු ඉතින්. ඉක්මනට ෂෝට් කට් එකක් දාලා එහෙම මෙහෙන් මෙට්‍රෝ එක ළඟට නම් ආවා. දැන් ඉතින් තියෙන්නේ කාඩ් එක පංච් කරලා යන්න තමයි. ඉතින් අද සෙනසුරාදා දවසක් ඒ වුණාට අද වෙන්දට වඩා සෑහෙන සෙනග අඩුයි. වෙන්දර නම් කට්ටිය ඉන්නවා සාමාන්‍යයෙන් ෂීට් එකක්වත් අල්ලගන්න වෙන්නේ නැහැ. අද නම් ෂීට් එකකුත් අල්ලගත්තා. එන්නේ ඉතින් හිටගෙන තමයි යන්නේ. මෙට්‍රෝ වල යන කට්ටිය දන්නවා උදේට හවසට කොහොමද මෙට්‍රෝ වල සෙනග කියලා. කොහොම හරි ඉතින් මම බහින මෙට්‍රෝ ස්ටේෂන් එකටත් ආවා. දැහැලා ඉතින් දැන් දිවිල්ලක් තියෙන බස් එකට. බස් එකට පොඩ්ඩක් ඉතින් පරක්කු වෙලා. ඒක හන්ද ඉතින් මං ගල්ලා යන්න ඕන. දිව්වා කියලා ඉතින් වැඩක් උනේ නෑ. බස් එක මං එනකොට ගිහිල්ලා. දැන් ඉතින් මෙතනින් වාඩි වෙලා ඊළඟ බස් එක එනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි බස් එකත් ආවා. දැන් ඉතින් බස් එකේ කාඩ් එක පංච් කරලා යන්න තමයි තියෙන්නේ. බස් එකෙන් බැහැලා දැන් ඉතින් පයින් යන්න තිනවා ආයි චුට්ට දුර. ඔන්න ඉතින් අද දවසට මගේ ෂිෆ්ට් එක නම් ඉවරයි. ටිකක් මහන්සි දවසක් අද නම්. දැන් ඉතින් තියෙන්නේ බස් වලට ඉතින් පයින් යන්න තමයි. හවසට මාරම වයිබ් එකක් තියෙන්නේ මේ ටිකේ. මාරම ලස්සනයි. ගස්වල මල් එහෙමත් තියෙනවා මාරම ලස්සනයි. නේ ඉතින් හැමින් සැරේ පයින් යනවා බස් වලට එකට. බස් වලට එකට ගිහලා බස් එකකින් ගිහින් ආයි මෙට්‍රෝ එකේ නැගලා ඉතින් යන්න ඕන. කොහොම හරි ඔන්න මෙට්‍රෝ එකෙත් ඇවිල්ලා ආවා. දැන් ඉතින් අර හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මටත් පැන නැගලා තියෙන්නේ. රැට මොනවද කන්නේ කියන්නේ. කල්පනා කළා අන්තිමට ඉතින් මුකුත් ගත්තේ නෑ. බීමයක් අරගෙන එන්න ආවා. එහෙනම් guys අදට මගේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් එන අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. bye.